ඒ වයිතරම අපි දැන් මූ ලොක් කරන්න යන්නේ. ඕකේ යාළුවනේ. මාව පණ පිටින් වල් ගන්න. අවසාන මොහොතේ මම කියන්න දෙන්නේ. ලෝකේ හරි කැතයි යකෝ. මේක මගේ අන්තිම වීඩියෝ එක වෙයි දන්නෙත් නෑ. අයියෝ කොයාද? තල්ලම දාන්න. ඉවරද? නෑ තා චුට්ටක් දැන් බහනවා යාව. වල වෙන්නේ නැති මෙතන දීදුරුවක් තියෙන්නේ. ඕකේටපත් මිතුරු කැල. ඕකේ බොයිස් උඩ වැඩ ඉවරද? තා පැයක් විතර යනවා මේක ඉවර කරන්න. යෝ වෙල්කම් ටු මගේ මිනි පෙට්ටිය. දැන් වෙලාව වෙවිල උදේ 9:01යි. මට එළියට එන්න පුළුවන් ඒ කියන්නේ හෙට හවස 3ට. පැතියක් වෙන්නේ හෙට හවස 3ට. පට්ට දාඩියයි මෙතන. ඉතින් මම ෆෑන් එක මෙතන ඔන් කරගත්තා අපේ මේ වෙන ඇති. ඉතින් කට්ටිය පස් දාලා උඩ වැඩ ටික මේ වෙද්දි ඉවර කරගෙන යනවා. චන්දියා වගේ වැඩේට බැස්සට මේක කඩන් වැටේද කියලා මට නම් දැන් මාර බයයි. මොකද යකෝ උඩ පයින්නේ? උඩ පයින්න බැයිද? මං හිත උදේ 3 වෙනකම් මේක ඇතුලේ හිටියේ නැත්නම් ඔයාලට පුළුවන් මාව ඒ වගේන් මගේ ඇඟට එක් ගහන්න. ගිහින් බලන්න මොනවද තියෙන්නේ කියලා. සර්ප්‍රයිස් එකක්ද? මේක මං ගෙදර අරන් යනවා. ඔමලට් එකක් දෙනවා බෝයි. මොකක් හරි අරන් බලන්න භාජනයක්. මට්ටා සිරි. ඌ බං ඒක රිදෙනවා. ඉතින් මොකක් හරි හේතුවකට හෙට හවස 3ට කලින් මම ගොඩට ආවොත් කට්ටියට පුළුවන් මේ හදන පිටරකින් මාව නාවන්න. මේ අපි හොද්දක් හදලා තියෙනවා ඔයාලට දෙන්න උඩට ආවොත්. උඩට එන්නේ නැහැ යකෝ මං කවද්ද යකෝ දෙයක් අතෑරියේ. අතෙන් තියන්නේ හොද්ද. හොද්ද තියන්නේ. Okay boys, it's time for our room tour. අම්බෝ හරි මහන්සි මෙතන ඉන්න බෑ අතර වලගෙන මට විතරයි කෙලින් වෙන්න පුළුවන්. මේක ලොකු පල්ලකට හදලා නැහැ අපි. ගාන්ට මේ ෆෑන් එක තියාගන්න පුළුවන් විදිහට තමයි මේක හැදුවේ. පුලන් ඕනේ අනිවාර්යෙන්. ඔයාලා මාව ඇහෙනවත් ගන්න. ඉතින් පේන ඇති මට මෙච්චරයි හිට ගන්න පුළුවන් මෙතන. ඉතින් ඔයාලා මෙතන මෙහෙම බැලුවොත් පේනවා ඇති අපේ මගේ බට් ටික තියෙනවා ෆෝන් එකයි අර මේවා ටික. අපිට වයර් එකක් ඇවිල්ලා තියෙනවා මෙතනින් මෙයාලගෙන්. ඊට පස්සේ මෙතන තියෙනවා පොඩි ෆෑන් එකක්. මෙතන තියෙනවා පාන් එකක්. බිස්කට් එකක්, ජෑම් එකක්. කොත්තුමී තියෙනවා මේ අපි සැෂේ පැකට් එක අරගත්තේ. පුංචි බඩගින්න චොක්ලට් එකක්. ඕකේ. ඒත් එක්කම මෙතන තියෙනවා මගේ මේ බෝතල් ටික. ඉතින් අහන්න එපා මේ හිස් බෝතල් මොකටද තියෙන්නේ කියලා. ඉතින් ඔයාලා දන්නේ නැති එළියට යන්නේ නැහැ කියපුවාම අපේ කලින් වීඩියෝ එකේ තමයි බෝතලෙත් තමයි දාන්නේ. ඒක මෙතන මට කරන්ට් එක ඇවිල්ලා තියෙනවා. ඔයාලට පේනවා ඇති එළියෙන්. මොකද කියොත් අපිට මේ ජෙනරේටර් එක ගන්න සල්ලි නැහැ. ඉතින් මේ පැත්ත එහෙම තියෙන්නේ. මෙතන තියෙනවා මට වතුර. මොකද මේ ඇතුලේ රස්නේ හින්දා අපන් දන්නවා අනිවාර්යෙන් වතුර ගෙනාවා මං ගොඩක් බෝතල් ගොඩක් තියෙනවා. ඕකේ. ඉතින් ඕක තමයි මගේ කාමරේ. දවසක් ඉන්න වෙනවා. දවසක් නෙමෙයි. දවසයි පැය 6ක්. කොහොම ඉන්නද මන්ද හිතා ගන්න බෑ. පුතු අම්බෝ. කෑගල්ල කුරුණෑගල මහනුවර සහ ඔන්ලයින් අංක 1 භෞතික විද්‍යා පාඨමාලාව නුගේගොඩද අංක 1ට ෆිසික්ස් දර්ශන උකුවල 2026 සිද්ධාන්ත. ඉතින් guys ඔයාලා බලන්න ඇති කොහොමද අපි විශ්ව මැරුණොත් හොයාගන්න කියලා. ඉතින් අපිට අත තියෙනවා බලන්න ස්ක්‍රීන් එක. ඔව් කැමරා දෙකකින් ස්ක්‍රීන් එකේ පේනවා. මෙතන තමයි අපිට ඉන්න හදිසියක් වුණොත් ගන්න කොල්ල දෙන්නේ. මෙතන ටූල් කිට් එක තියෙනවා. ටූල් කිට් එක. ඉතින් වැඩි දේවල් නැහැ ඉන්නේ. ටූල් කිට් එකක් තියෙනවා. මේ ස්ක්‍රීන් එක බලා ගන්න අයියා. මොනවාද? POC එක. වෝකිටෝ කියලින් තමයි අපි කතා කරන්නේ. හෙලෝ හෙලෝ මැරිලා බලමු කැම් එකේ මොකද කරන්නේ ඌ චූ දානවා ඌ කැමරා ඔක්කොම බහලා චූ දානවා හෙලෝ විෂ හලෝ බඩු වැඩ නයිස් බලන්න මේ මොකක්ද කියලා මේකෙන් දැන් විශ්වය හුස්ම ගන්න ආතල් දෙන්න එපා යකෝ ඈනාද ආතල් තමයි උඩ රස්නේ නැද්ද මම මෙහෙ ගිනි ගන්නවා මේ සීතලයි හිම වැටෙනවා කොල්ලෝ ආතල් දෙනවා යාළුවනේ වලට දෙනවා ඇති ඇත්තටම පට්ට රස්නේ වතුර ඩෙබ් බොන්න මට කෙලියෙන්න බෑ වතුර ඩෙබ් බොන්න මට මෙහෙම ගෙරින්ගෙන්න බෑ මම දන්නේ කොහොම වතුර බොන්නේ ඔව් යාළුවා මොඩෙන්නේ ඉතින් කට්ටිය නිකන් ඉන්නව නෑ මොකක් හරි වැඩක් පටන් ගන්නවා ගල් ගලවනවා ඒ පාර අත්තිවාරමින් මේ මෙහෙම කරමු සෝනක් අද මෙතන සෝනක් ගහමු යාර සෝන් කොටා අඩෝ මෙහෙම ගහලා එච්චර ලොකුයක් හදන්න කඩලුවම ඇතිද මේ තියෙන ගඩ එනකොට යයි ගියක් විතර තව නෑ නෑ මේ හපා ජන්ත්‍ර බ්ලොක් කරලා
ඕකේ බොයිස් ආරම්භයක් අපේ පරම්පරා ගානක් කරේ මෙව්වා. කොල්ලු ටික සෑහෙන්න මහන්සි වෙනවා මෙතන. ගල් ටික ලස්සනට තියලා සිමෙන්ති අලනවා ඒ පාර. මොන විකාරයක් කරයිද මන්දා. ඒ අතර මගේ වැඩේ දාඩිය පිහන එක ඇතුලේ පට්ට රස්නෙයි. මන් දන්නේ කොහොමද පෙට්ටියක් ඇතුලේ සාමාන්‍ය මිනිහෙක් ඉන්නේ කියලා. මේ ඔයාලා මොකද ගන්න උඩ ක්‍රිකට් ගන්නවද? අපි මේ ලොකු වැඩක් බොසා. කට්ටිය උඩ සෙල්ලම් කරනවා සමන්ද උඩ ෆයිනවා මට එනවා ඩොක් ඩොක් ගාලා. ඔයාලා වෙන ඇති සූක්ෂම බැලුවොත් ගයිස් පස් තට්ටු ඕ මයි ගෝඩ් මේ තියෙන්නේ පස් හරිද? මේ තියෙන වීදුරුවක්. කෙලිම පස් වලින් යට වෙලා තියෙන්නේ. තියෙන්නේ ගැම්මට. මගේ වැඩ. හරි හද ඉවරයි අනේ වතුර. සමරු පළයි. මේ අහපන්නේ මගේ heart beat එක පෙන්වන්නේ 96 bpm කියලා. අඩෝ මා ප්‍රෙෂර් එකක් දාලා මැරෙයිද බං? 96 මොකද එන්නේ ගහපන්. බලනවද? ඔව් මේ බලන ගමන් ඉන්නේ ඔය වදින්නේ. දැන් වැඩ නවත්තලා උඹ හාර ගන්න නවත්තලා මේ ඔක්කොම බලන 96ට මොකද වෙන්නේ කියලා. අම්මට හොයාගත්තා. 96ට මොකද වෙන්නේ? අඩු ගියා මොකද වෙන්නේ? 96ට අඩු වෙනවා. කවුද? කැරම් බෝඩ්ඩක් කියනවා මලගෙදෙට්ට මලගෙදෙට්ට කැරම් බෝඩ්ඩක් කියනවා. සෙට් එක මල ගෙදර ෆීලින් එක සුපිරියටම ගන්නවා. කැරම් ගහනවා ඒ පාර. මා මෙතන වල්ලලා දාලා උඹලට ඔච්චර සතුටෙන් ඉන්න පුළුවන්ද බං උට්ට වෙලා? ඉතින් මල ගෙදර දැන් කැරම් ගහුවා. ඵලයන් කොහෙන්ද කොහෙද මලගයක් වෙලා තියෙන්නේ? ඵලයන් කොහෙද මම මැරලා නැහැ. මැරිලා වම ඉඳපන්. මම මැරලා නැහැ අපෝ. ඉතින් මං ගා තියෙන කැෂු නට් එකක්. very nice පට්රහයි. දිය වෙලා. ඉතින් දැන් හවස් වෙගෙනත් එන්නේ කට්ටිය තාම කැරම් ගහනවා. ඒ අතරේ මට නිින්ද ගියා හැමම.